සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද අරගෙන ඇවිල්ලා තියෙනවා චිකන් බන් රෙසිපි එක. ඉතින් කඩින් ගන්නවා වගේම රසට අපිට පුළුවන් ගෙදරදී චිකන් බන්ස් හදාගන්න. ඉතින් එහෙමනම් අපි බලමු රස පිරුමක් එක කොහොමද මේ චිකන් බන්ස් ටික හදාගන්නේ කියලා. මුලින්ම මම පිරුම හදාගන්න යන්නේ. ඒකට මම මෙතන පෑන් එකක් ලිපේ තියාගෙන තියෙනවා. පෑන් එක රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා බටර් මේස් ඇඳි දෙකක්. ඒත් එක්කම තෙල් මේස් ඇඳක් එකතු කරගන්නවා. මේ වෙලාවේ ගින්දර ටිකක් විතර අඩු මට්ටමක තියාගන්න. බටර් ටික දිය වෙලා හොඳින් රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොඩියට කොටු කපාගත්තු බී ලුණු ගෙඩිය. දැන් ලුණු ටික හොඳින් කලවම් කරගෙන විනාඩියක් දෙකක් මැලවෙන්න තියාගන්න. මේ විදිහට ලුණු වල පාට වෙනස් වෙලා මැලවුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්තු අම්මිරිස් කරල් දෙකක්. දැන් එකතු කරගත්තු අම්මිරිස් ටික හොඳින් කලවම් කරගෙන විනාඩියක් විතර බැදෙන්න දෙන්න. අම්මිරිස් ටික එකතු කරගෙන විනාඩියක් විතර ගියාට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි මේස හැන්දා. පාන් පිටි ටිකත් කර වෙන්න නොදී මේ විදිහට බැද ගන්න. ඉතින් අපි මේ පාන් පිටි ටික බැද ගන්න ඕන පාට පොඩ්ඩක් විතර වෙනස් වෙනකන් විතරයි. ගොඩාක් දුමුරු පාට වෙනකන් බැද ගන්න එපා. ඒ විදිහට පාන් පිටි ටික බැදගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා කිරි මිලිලීටර් 250ක්. මුලින්ම මේ විදිහට කිරි වලින් භාගයක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කිරි ටික කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ඔරිගානෝ තේ හැන්දා. ඒත් එක්කම ගම්මිරිස් කුඩු තේ හැන්දා, කැලි මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ඉතින් මේ දේවල් ඔයාගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ දේවල් ටික හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ අපිට පුළුවන් කලින් ඉතිරි කරගත්තු කිරි ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා තම්බලා පොඩියට කෑලි කඩාගත්තු චිකන් ග්‍රෑම් 250. ඉතින් මේ චිකන් ටික තම්බ ගන්නේදී ලුණු විතරක් එකතු කරලා තම්බ ගන්න. දැන් එකතු කරගත්තු චිකන් ටික මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඒ වගේම මේ වෙලාවේ අපිට පුළුවන් රස අනුව ලුණු එකතු කරගන්න. ඉතින් කලින් චිකන් වලට ලුණු එකතු කරගෙන තියෙන නිසා බොහොම කල්පනාවෙන් ලුණු එකතු කරගන්න. ඉතින් දැන් මම මේ පිරුම හදාගෙන ඉවරයි. මේ වෙලාවේ තියෙනවා නම් චීස් කෑල්ලක් දෙකක් එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි බන් එකට අවශ්‍ය කරන පිරුම හදාගත්තේ. මේ පිරුම හරිම රසයි. ඉතින් දැන් අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගෙන නිවෙන්න තියාගන්න. ෆිලින් එක නිවෙන්න තියාගත් අතරතුරේ අපිට පුළුවන් බන් එකට අවශ්‍ය කරන ඩෝ එක හදාගන්න. ඉතින් මම මෙතන පොඩි බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා මද රස්නේ වතුර මිලිලීටර් 50. ඒත් එක්කම එකතු කරගන්නවා සීනි තේ හැන්දා. ඊස්ට් එකතු කරගන්නවා තේ හැඳි එකහමාරක්. දැන් ඊස්ට් ටිකයි සීනි ටිකයි වතුර මේ විදිහට දිය කරගෙන අපි මේ ටික පිපෙන්න තියාගන්න ඕන. වාජනේ උඩ පියනකින් මේ විදිහට වහලා විනාඩි 10ක් 15ක් තියාගන්න. මේ තියෙන පිපෙන්න තියාගත්තු ඊස්ට් ටික ඔයාලට පේන ඊස්ට් ටික හොඳින් පිපිලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඩෝ එක හදාගන්න. මෙතන මම පාන් පිටි අරගෙන තියෙනවා ග්‍රෑම් 400. ඒකට එකතු කරගන්නවා ලුණු තේ හැන්දා. ඒත් එක්කම එකතු කරගන්නවා කාමර උෂ්ණත්වයේ තියෙන සාමාන්‍ය ප්‍රමාණයෙන් බිත්තරයක්. ඊළඟට එකතු කරගන්නවා කාමර උෂ්ණත්වයේ තියෙන බටර් මේස් හැඳි දෙකක්. ඊළඟට එකතු කරගන්නවා කලින් පිපෙන්න තියාගත්තු ඊස්ට් ටික. ඒත් එක්කම එකතු කරගන්නවා කාමර උෂ්ණත්වයේ තියෙන කිරි මිලිලීටර් 180ක්. දැන් මුලින්ම මේ දේවල් ටික හොඳින් කලවම් කරගෙන අතේ ඇලෙන ඩෝ එකක් හදා ගන්න ඕන. ඉතින් මේ වෙලාවේ අපි ගත්ත කිරි ප්‍රමාණය මදි වගේ නම් ඔයාලට පුළුවන් තව කිරි ටිකක් විතර එකතු කරගන්න. ඒ වගේම එකතු කරගත්තු කිරි ප්‍රමාණය වැඩි වගේ නම් පිටි ටිකක් එකතු කරගන්න. ඉතින් මෙන්න මේ පේන විදිහට අතේ ඇලෙන ඩෝ එකක් හදා ගන්න ඕන. මේ විදිහට හදාගත්තට පස්සේ අපි මේ ඩෝ එක හොඳ පිරිසිදු මතු පිටක් උඩට දාලා විනාඩි 10ක් 15ක් නීට් කරගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මේ පේන විදිහට ඩෝ එක නීට් කරගන්න. මේ විදිහට විනාඩි 10ක් 15ක් හොඳින් නීට් කරගෙන යද්දී අපිට පුළුවන් මෙන්න මේ පේන විදිහට අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් හදාගන්න. මේ විදිහට අතේ ඇලෙන්නේ නැති වෙන ඩෝ එක හදාගත්තට පස්සේ අපි මේක පිපෙන්න තියාගන්න ඕන. ඉතින් මම කලින් පිටි අනන්න ගත්ත භාජනය ඇතුලෙන් ඩෝ එක තියාගෙන ඩෝ එක වටේට බටර් ටිකක් ගා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් තෙල් ටිකක් හෝ බටර් ටිකක් ගා ගන්න. ඊළඟට භාජනයේ උඩ මේ විදිහට කවර් කරගෙන පැයක් විතර පිපෙන්න තියාගන්න. මේ තියෙන ඩෝ එක පැයකට විතර පස්සේ ඔයාලට පේන ඇති ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා. මම දැන් ඩෝ එක මේ විදිහට අතින් තද කරලා ඇතුලේ තියෙන වාතය ටික අයින් කරගන්නවා. දැන් මේ ඩෝ එක නැවත වතාවක් පිරිසිදු මතු පිටක් උඩට දාලා විනාඩියක් විතර නීට් කරගෙන මේ පේන විදිහට රවුමට හදාගන්න.
ඊට පස්සේ අපිට පුළුවන් මේක කොටස් වලට වෙන් කරගන්න. මේ වෙලාවේ ඔයාට කිරලා සමාන ප්‍රමාණ වලට අරගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට කොටස් වලට වෙන් කරගන්නත් පුළුවන්. දැන් මේ වෙන් කරගත්තු පිටි කොටස් ටික බෝල හදා ගන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට එක පිටි කොටසක් අරගෙන උඩින් ඇදලා යටිපැත්තට නවා ගන්න. ඊට පස්සේ මේ එකතු වෙන කොන් ටික මේ විදිහට එකතු කරගෙන මේ පේන විදිහට බෝලයක් හදා ගන්න. පිටි කොටස් ඔක්කොම මේ විදිහට බෝල හදාගත්තට පස්සේ අපිට පුළුවන් බන් එක හදාගන්න. ඉතින් අපි හදාගත්තු එක පිටි බෝලයක් අරගෙන මේ පේන විදිහට තුනී කරගන්න. දැන් මේ පේන විදිහට රොටියක් වගේ තුනී කරගත්තට පස්සේ අපිට පුළුවන් කලින් හදාගත්ත පිරුමින් ටිකක් මේකේ මැදින් තියාගන්න. ඊළඟට රොටිය දෙපැත්තක් මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ අනිත් පැති දෙකත් මේ විදිහට එකතු කරලා සීල් කරගන්න. ඇතුළේ පිරුම එළියට එන්නේ නැති විදිහට හොඳින් සීල් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් නැවත වතාවක් බෝලයක් වගේ මේ විදිහට හදාගන්න. මේ හදාගන්න බන් ටික ට්‍රේ එකක් උඩින් තියාගන්න. ඉතින් මේ ගන්න ට්‍රේ එකේ තෙල් ටිකක් හෝ බටර් ටිකක් ගාලා අරගන්න. දැන් අපි නැවතත් මේ ටික කවර් කරලා තියාගන්න ඕනේ විනාඩි 20ක් විතර. මේ තියෙන විනාඩි 20ක් වහලා තියාගත්තු බනිස් ටික දැන් ඔයාලට පේනවා ඇති ඒ ටික ඩබල් සයිස් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ ටික එක් වොෂ් කරගන්න. ඒකට මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් ගසාගෙන අරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් බ්‍රෂ් එකකින් මේ බිත්තර ටික බනිස් උඩ ගා ගන්න. බනිස් ටික ඔක්කොම එක් වොෂ් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ටික බේක් කරගන්න. සෙල්සියස් එක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්තු oven එකේ විනාඩි 30ත් 35ත් අතර කාලෙකදී බේක් කරගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට බේක් කරගත්තු චිකන් බන් ටික අපිට පුළුවන් දැන් රස්නේ පිටින්ම මේක උඩින් බටර් ටිකක් ගා ගන්න. ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් රසම රස චිකන් බන්ස් ටිකක් ගෙදරදීම හදාගන්න. ඉතින් බලන්න මේ බනිස් ටික කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා. ඒ වගේම තමයි මේක ඇතුළේ තියෙන ෆීලින් එක. ඒක හරිම රසයි. හදාගන්නත් හරිම ලේසි. ඉතින් එහෙමනම් ඔයත් මේ රසම රස චිකන් බන් රෙසිපි එක try කරලා බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.